එන්න මහත්තයා ගෙට. දුව අජිත් මහත්තයා. වැඩ වගේ. මුණ ගැහිලා කතා කරලා යන්නේ කියලා. සුරම්ම එදා ඉදිරිපත් කළ තුන් චිත්‍රවලට අපේ නංගිත් හරියට කැමති වුණා. අද මිස් ආවේ නැද්ද? හදිසි වැඩකට උසාවිය ගියා. එන්න වාඩි වෙන්න. අම්මා කොහොමද මේ චිත්‍ර අඳින්න පුරුදු වුනේ? අම්මා මා උනන්දු කළා. පුංචි කාලේ ඉඳලම නැන්දත් මට ධෛර්යය දුන්නා. මම කැමති දක්ෂකමක් තියෙන දරුවෙකුට උදව් කරන්න. සුරම්මට තමන්ගේ දක්ෂකම් වලින් හොඳ තැනකට එන්න පුළුවන්. සුරම්මට කැමති නම් පුළුවන් මගේ සාප්පුවට ඇවිත් වැඩ කරන්න. ඉස්සෙල්ලා අයියගෙන් අහන්න ඕනනේ. සුරම්මට බය වෙන්න දෙයක් නැහැ. එතන තව ළමයි කීප දෙනෙක්ම වැඩ කරනවා. ඒ උනාට අයියගෙන් අහන්න තු වචනයක් දෙන්න බෑනේ. කො අයියා? ඔය කියනකොට මෙන්නේ. අයියේ මේ මිස්ටර් අජිත් වික්‍රමසිංහ. අර චිත්‍රතරංගේ මට තෑග්ග එහෙම දුන්නේ. මං අයියට කලින් කියලාත් ඇතිනේ. ඔව්. නංගි මට විස්තර කිව්වා. අඳුරගන්න ලැබීම ගැන සන්තෝෂයි. එන්න ඇතුළට ගිහලා කතා කරන්න. මං හිතුවේ සුරාජ් මෙච්චර දක්ෂ කරාටි ක්‍රීඩකයෙක් කියලා. මුලදී නම් අදහසක් කැමැත්තක් තිබුණේ නැහැ. ඉස්සෙල් හිතුවේ පොලිසියට බැඳෙන්න. පස්සේ අදහස් වෙනස් කෙරුවා. ඊට පස්සේ තමයි මගේම ක්ලාස් පටන් ගත්තේ. ඉඳගන්නකෝ. thank you. සුරම්මගේ කාරණය ගැන කැමති තීරණයක් කරන් මට දන්වන්න. අනිත් එක මේ වගේ දක්ෂකම් තියෙන අයට අපි ඉස්සරහට යන උදව් දෙන්න ඕනේ. අපේ නංගී මේ කාරණය ගැන වැඩියෙන්ම මාව උනන්දු කළේ. මම මේ කියන්නේ වෙන ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. නැත්තම් ඉතින් අවුරුද්දකට සැරයක් එක්ක තෑග්ගක් දිනනවා. නැත්තම් පත්තරේ පින්තූරයක් වැටෙනවා. එච්චරයි. අනේ මන් දන්නේ මොනවා කියන්නද කියලා. මට ඉන්නේ බඩ විසි විතරයි. හලෝ ඔය සරෝජිනී වික්‍රමසිංහ අද්වකාත් හාමුගේ බංගලාවද? හාමුච්ච කවුරුත් මෙහි නෑනේ. ඔය සරෝජිනී වික්‍රමසිංහ අද්වකාත් හාමුද කතා කරන්නේ? හලෝ සහකාර පොලිස් අධිකාරිතුමා. අපහස් දැම්මොත් උසාවියෙන්ද වෙයි. අයියෝ උසාවිය අපි දෙන්න නිතරම හම්බ වෙන තැනනේ. එතන මට කිසිම අමුත්තක් නැහැ. ඒක නෙමෙයි මේ. අදවත් විහිළු කරන්නද ඉතින් කියන්නකෝ. අදහසොත් අපි දින හම්බ වෙමුද? අද? මේ ඔන්න අද එහෙම කියන්නේ අර කොන්ෆරන්ස් එක තියෙනවා මේ ඉන්වෙස්ටිගේෂන් එක තියෙනවා අර මේ කියලා. ඔන්න මන් දන්න දැන් කියන්න යන දේ. ඔන්න අද එහෙම නාවොත් මම මාසෙකට තරහ වෙනවා. කො අජිත්? අයියේ ෂොප් එකේ. කියන්න මම මතක් කරුවා කියලා. එන්න මාත් කියන්න පුළුවන්. රයිට්. චෙරියෝ. මෙහෙම ඇවිදිනකොට මහේෂ් වාගේ හිතට සතුටක් දැනෙන්නේ නැද්ද? ඇයි නැත්තේ? ඒත් හිත ඒකලසක් කරගෙන ඔය සතුට ලබා ගන්න වෙලාවක් හොයාගන්න එකයි අමාරු. උසාවියේ නීති පොත් ඇසේ අනුන්ගේ නඩුකපු මැද්දේ ජීවත් වුණාම හිත නිකම්ම අසනීප වෙනවා. අන්නේ වෙලාවට මං හරි ආසයි හැමෝගෙම නිදහසුන් ලෝකයකට වෙලා මහේෂ් පොඩක් තනියෙන් ඉන්න.
කරන්න අකමැති කෙනෙක් කියලාද සරෝජිනී හිතන්නේ? නෑ මං එහෙම කියන්නේ මං කියන්නේ ඔයා උසාවිය දුන්නත් මගේ දිහා බලන්නේ කරු ගාම්භීර ලොකු පොලිස් නිලධාරියෙක් වගේ. ඉතින් සරෝජිනී උසාවියේ තියෙන නඩු කතා කරන්න මිසක් ආදරය ගැන කතා කරන්න නෙවෙයි. ඒක තමයි මාත් කියන්නේ. උසාවි වලයි පොලිසි වලයි ඉඳලා ලෙඩ වෙලා හති වැටුනහම හිතට සැහැල්ලුවකුත් තියෙන්න ඕනේ. ආදරය කියන්නේ අකුරු හතරක්. ඔය අකුරු හතරත් එක්ක ජීවත් වෙන්න වෙලාව හොයාගන්න එක එච්චර අමාරු නෑ. ඒත් ඊට ඉස්සෙල්ලා අපි අපේ ජීවිත තත්වයකට ගේන්න ඕන. අපේ පපුවල නිකම්ම පදක්කම් පලඳවන්න පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් නෑ. එතකොට මහේෂ් කියන්නේ ඔයාට ආදරයට වැඩිය පොලිස් යුනිෆෝම් එකේ පලඳන පදක්කම ලොකුයි කියලාද? ඔය ආස නැද්ද මම මීටත් වඩා ලොකු තනතුරක් ලබලා මගේ ජීවිතයට ඔයාව එකතු කරගන්නවට. ඒ තනතුරට ගියාම ඔයාගේ තවත් හුඟා ගරු ගාම්භීර පෙනුම වැඩි වෙයි. ඔයා කටහඬ තවත් ගොරෝසු වෙයි. ඔයාගේ ලස්සන මිහිරි වචන ඔක්කොම ඔයාට මතක නැති වෙලා යයි. එතකොට මට හිතෙනවා ඔයා මගෙන් තවත් හුඟා ඈතට වෙලා යයි කියලා. අනේ සරෝජිනී මම එකක් කියන්නද? පින් සිද්ධ වෙයි ඔය උසාවියේදී වගේ මෙතෙන්දිත් මගෙන් හරස් ප්‍රශ්න අහන්න එපා. මම ඔක්කොම අතහැරලා දාලා මෙතෙන්ට ආව එක ටිකක් කතා කර ඉන්න. අපි වෙන මාතෘකාවක් ගැන කතා කරමු. වෙන මාතෘකාවක්? එක්කෝ අපි බැහැගෙන යන ඉරේ ලස්සන ගැන කතා කරමු. නැත්නම් අර වැවේ ඈත පාවෙන බෝට්ටුවක් ගැන කතා කරමු. අනේ අපි තව ටිකක් ආදරය ගැන කතා කර ඉමු. පාට ලකුණු කරලම ගෙනාවද? ඔක්කොම පාට හොඳයි. මේ පසුබිමට රතු පාට වෙනුවට දුඹුරු පාට දැම්මොත් නරකද? පුළුවන්. අයිනෙන් ඉම කරන්න. සුරම්මට දැන් මෙහි වැඩ කටයුතු හොඳට පුරුදුයි වගේ. සාප්පුවට එන තීරණය කරපේක හොඳයි. මං තරම සැකෙන් හිතේ අයියා කැමති වුණාදෝ කියලා. මුලින් නම් අයියා කැමති වුණේ නැහැ. ඒත් කරුණ තේරුම් කළා දුන්නාට පස්සේ අයියා කැමති වුණා. සුරම්මට මෙහි දෙවිදිහකට වැඩ කරන්න පුළුවන්. එකක් මගේ බතික් වැඩපළට මේ වගේ අලුත් නිර්මාණ ඉදිරිපත් කිරීමත් වැඩපළේ ළමයින්ට ඒ ගැන උපදෙස් දීමත්. අනෙක් කාරණාව සංචාරකයන්ව ආදරයෙන් පිළි අරගෙන ඒ අයට මේ බතික් කලාව ගැන උපදෙස් දීම. තේරුණාද? ඔව් මම පුළුවන් තරම් හොඳින් වැඩ කරන්න උත්සාහ කරන්න. පිට රටවල ඉඳලා එන අමුත්තන්ට අපි හුඟා කාරුණික වෙන්න ඕනේ. ඒ අය බොහොම කැමති අපේ කලා නිර්මාණ දකින්න. අපේ අයියාත් මට ඉන්න ඉස්සරලා කිව්වා. ඒ අයට හුඟක්ම අවශ්‍ය ආචාරශීලීභාවය, කාරුණික සිනහව. මං හිතනවා සුරම්මයට හුඟක් අයගේ හිත දිනා ගන්න පුළුවන් වෙයි කියලා. සුරම්මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මිස්ටර් වික්‍රමසිංහගේ වචන මට ලොකු ධෛර්යයක්. දැන් ආපු එක්කෙනා ලොකුසගේ නෑ කෙනෙක්ද? දන්නේ නෑ. ඇයි එහෙම හැව්වේ? ටිකක් වෙනස් නේද ලොකුස කතා කරපු විදිහ? මටත් හිතුණා. නෑ කෙනෙක් වෙන්න බෑ. මිස්ටර් වික්‍රමසිංහ කියලා උත්තර දුන්නේ. මං ගිහලා අහන්නද?
ඔන්න ඉතින් ආපු ගමන් කරට ගන්න යනවා. ටිකක් ඉවසලා ඉන්නවා. සාමේ මම මේ පුංචි ආමුගෙන් අහන්නේ කියලා හිටියේ. මහේෂ් මහත්තයා ළඟදී මේ පදිංචියට ඒවිද? ඒ මොකද එහෙම? නෑ. වරදකට නෙමෙයි. ආසාවට. මේ ලොකු මහතුන් කෙනෙක් මෙහි පදිංචියට එනවා නම් ඔක කොච්චර ලොකු දෙයක්ද? සාමෙන් මට එනුම්පද කියනවා වගේ. හා? අපෝ නෑ. දෙන්න එක්කම රාජකාරියට ගියාම මේ සත්ගන්තගෙයි මං තනි වෙනවා. ESP උන්නේ මේ පදිංචියට නාවට කමක් නෑ. විතර විතර ඇවිල්ලා ඩොඩෝල යන්නේ කිය. ඒ මොකද සූට් එකේ බුත්තම් වලට හොරු බය වෙනවා. හොඳයි මං කියනකෝ ආපුවම. මැරිච්ච ලොකු ආමින් දැද්දි තෝන් ඔහම තමයි. මං මොනවද කියන්නේ එක පාට විරුද්ධ වෙනවා. ඒ වුණාට මල් ළඟ නැතුව කහින්නවත් නෑ. එහෙනම් අපිට තියෙන්නේ තේ පුරුද්ද වෙන්න ඇති. හරි. පුංචි ආම්ට මතකද පොඩි සන්දියේ මම පුංචි ආම්ගේ අතින් අල්ලන් ඉස්කෝලේ යනවා. මොකද මතක නැත්තේ? මම මේ කොයි වෙලාවකරි මහේෂ් ආම්ට කියන්නේ කියලා ඉන්නේ. එයාට ඉස්සෙල්ලා පුංචි ආම්ගේ අත ඇල්ලුවේ මම ඒ කියලා. අනේ බය නැතුව පාගන්නකෝ. අංගේ බයයිනේ බයලා පුළුවන්. අනේ අල්ල ගන්නකෝ අයියේ. අනේ මං අල්ලන් ඉන්නේ යක්. නංගිට මොකද හදිසියෙ බයිසිකල් පුරුදු වෙන්න ඕන උනේ? එතකොට වෙලාවට වැඩට යන්න පුළුවන් නේ. ඒත් මං කැමති නෑ නංගි බයිසිකල් එකේ වැඩට යනවා. අයියා කැමති නම් මම යන්න නැතුව ඉන්න. බලගෙන. මට හන්දි අප්පා. නංගිගේ මම මේ අහන්න හිටියේ කොහොමද සාපේ වැඩ එන්නේ? ඒ හැටි වැඩක් නේ. ළමයි කීප දෙනෙක් වැඩ කරනවා. වැඩියෙන් මෙන්න පිටරට මිනිස්සු. හොඳ වෙලඳාමකුත් තියෙනවා. කොහොමද මිස් අජිත් වික්‍රමසිංහ එහෙම? වැඩ කරන අයටත් හරි කරුණාවන්තයි. වෙලඳාමටත් දක්ෂයි. මන්න හරි හොඳයි. නංගි මාව වරදලා හිතන්න එපා. නංගි තාම පුංචි. ජීවිතේ වැඩි බරපතල තේරෙන්නේ නැහැ. නංගි ඔය පුංචි ඇඟිලි වලින් අඳින චිත්‍ර තරම් ජීවිතේ ලස්සන නැහැ. සාජන් රණතුංග එනවා සර්. මිනිහාගේ ඇඟිලි සලකුණු ගත්තද? ඔව් සර්. කීයට විතරද ඔය මරණය වෙලා තියෙන්නේ? පාන්දර 3ට විතර. DMO report එක ආවද? නෑ සර්. ආව මට කතා කරන්න. හොඳයි සර්. මිස්ටර් බණ්ඩාර කිව්වා ඇකුස් ගැන සර්ට පොඩ්ඩක් මතක් කරන්න කියලා. කවුරු කිව්වත් උසාවියෙන් මෙහා තීන්දුවක් ගන්න බෑ. සාජන් දන්නවනේ මං වගේ බලපෑම් වලට කැමති නැති විත්තිය. ඔව් සර්. හලෝ කවුද කතා කරන්නේ? හලෝ මිස්ටර් සිල්වා. මං ගැන වරදවා හිතන්න එපා මිස්ටර් සිල්වා. කසිප්පුකාරයින් ගැන විතරක් මගෙන් උදව් ඉල්ලන්න එපා.